මම අද කතා කරන්න ලෑස්ති වෙන්නේ වීඩියෝ එඩිට් කරන්නේ කොහොමද කියන දේ ගැන නෙවෙයි. මේ දවස්වල ෆෝන් එකෙන් වීඩියෝ එඩිට් කරන කට්ටියට ඊට වඩා ලොකුවට තියෙන ප්‍රශ්නයක් ගැන. ඉතින් දැන්නමත් ඔයා දන්න ඇති මොකක්ද ඒ ප්‍රශ්නේ කියලා. ඔයා දැන් අවුරුදු ගානකට කලින් ඉඳන් CapCut පාවිච්චි කරන කෙනෙක් නම් දන්නවා මීට අවුරුදු ගානකට කලින් CapCut app එක කොහොමද තිබුණේ කියලා. ඉතින් ඒ කාලේ අපි ගොඩක් විට පාවිච්චි කරපු free tool දැන් අපිට පාවිච්චි කරන්න වෙන්නේ යම්කිසි මුදලක් ගෙවලා. මේ වෙනකොට CapCut app එක පාවිච්චි කරලා වීඩියෝ එඩිට් කරන කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. CapCut app එකේ තියෙන හැම tool එකක්ම අපි පාවිච්චි කරලා ලස්සන වීඩියෝ එක එඩිට් කරගත්තත් මේ වීඩියෝ එක සේව් කරන්න, ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන්න ගිහපු වෙලාවට අනිවාර්යයෙන්ම අපිට කියනවා මේකට පේ කරන්න කියලා. ඒ කියන්නේ යාලගේ ප්‍රෝ පැකේජ් එක හරි ප්‍රීමියම් පැකේජ් එක හරි අපිට බයි කරන්න කියලා කියනවා. ඉතින් මේ ප්‍රශ්නේ බේරෙන්න අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? මෙතනදී අපිට කරන්න පුළුවන් දේවල් මම කොටස් දෙකකට බෙදනවා. මෙතනින් පළවෙනි ක්‍රමය තමයි නීති අනුකූල වන ක්‍රම. ඒ වගේම අපේ දෙවෙනි ක්‍රමය තමයි නීති අනුකූල නොවන ක්‍රම. මම පළවෙනියටම නීති අනුකූල ක්‍රම ටික කතා කරන්න කලින් නීති අනුකූල නොවන ක්‍රම ටික ගැන කතා කරන්න. ඉතින් මම මේකට නීති අනුකූල නොවන ක්‍රම කිව්වට අපිට මොකක්වත් පොලිස් ප්‍රශ්නයක්වත් නීතිමය ප්‍රශ්නයක්වත් මේකෙදී එන්නේ නැහැ. නමුත් මේ විදිහට අපි CapCut app එක පාවිච්චි කරොත් ඊට වඩා ලොකු ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ඒ විදිහට CapCut app එක පාවිච්චි කරපු ගොඩ දෙනෙක් මේ වෙනකොට මගේ වීඩියෝ එක බලනවා වෙන්නත් පුළුවන්. ඒ වගේ කට්ටිය අනිවාර්යෙන් තමන් ලබපු අත්දැකීමත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයත් content create කරන්න ආස කෙනෙක් වුණත් වීඩියෝ එඩිට් කරන්නයි thumbnail design කරන්නයි ගියාම එපා වෙනව නේද? ඉතින් දැන් ඉඳන් ඔයා ඒ කිසි දෙයකට වද වෙන්න ඕනි නෑ. Nice. ඔයාගේ YouTube short, FB Reels, TikTok videos ඉහළම ප්‍රමිතියකින් යුතුව අපි ඔයාට එඩිට් කරලා දෙන්නම්. ඒ විතරක් නෙවෙයි ඔයාගේ වීඩියෝ එක දැක්ක ගමන් ක්ලික් කරන්න ආස හිතන විදිහේ eye catching thumbnail එකක් වුණත් අපිට කියලා ඩිසයින් කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාගේ social media account හරි විදිහට optimize කරලා manage කරලා දෙන්නත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් තවත් හිතී ඉන්න එපා. මේ පහළ තියෙන numbers වලට WhatsApp message එකක් දාලා ඊටම සුහදශීලී සේවාවක් එක්ක ඔයාගේ වීඩියෝ එක දැන්ම එඩිට් කරගන්න. ඉතින් ගොඩක් කට්ටිය මේ CapCut Pro ප්‍රශ්නයෙන් බේරෙන්න කරන වැඩක් තමයි mod app පාවිච්චි කරන එක. එහෙම නැත්නම් crack file පාවිච්චි කරන එක. ඒ වගේම තමයි තවත් ක්‍රමයක් තමයි මම YouTube එකේ දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මේ ක්‍රමය හොඳයි කියලා දෙනවා. ඒක තමයි CapCut එකේ පරණ version එකක් download කරලා ඒකෙන් වැඩ කරන එක. ඉතින් මේ ක්‍රම දෙකම CapCut Pro ප්‍රශ්නයෙන් බේරෙන්න කට්ටිය පාවිච්චි කරනවා. නමුත් මේ දේ කරන්න හොඳද? ඉතින් ඔයාගේ ෆෝන් එකේ private data තියෙනවා නම්, ඒ කියන්නේ මොකක් හරි බැංකුව app එකක්, එහෙම නැත්නම් ඔයාට අත්‍යවශ්‍ය මොකක් හරි ෆයිල් තියෙනවා නම්, ඔයා කොහෙත්ම මේ වගේ crack file, එහෙම නැත්නම් old version පාවිච්චි කරන්න එපා. මොකද මේ වගේ app එකක් අපි ඉන්ටර්නෙට් එකෙන් download කරලා පාවිච්චි කරනකොට අපිට ඇතිවෙන ලොකුම ගැටලුව තමයි ඔයාගේ පෞද්ගලික දත්ත වෙන කෙනෙක් අතට පත්වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ කියන්නේ crack file එක හදපු කෙනා අතර පත්වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඔයාගේ ෆෝන් එකට මොකක් හරි බැංකු ගිණුමක් කනෙක්ට් කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකේ ගොඩක් ප්‍රයිවට් දේවල් තියෙනවා නම්, ඒ හැම data එකක්ම ඒ කෙනාගේ අතට පත්වීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේමයි මේ විදිහට ඔයා app එකක් ඔයාගේ ෆෝන් එකට දාගෙන පාවිච්චි කරත් ඒකේ තියෙන තවත් අවාසියක් තමයි ඔයා මේ වගේ app එකක් ඔයාගේ ෆෝන් එකට දාගෙන කොච්චර හොඳට පාවිච්චි කරත් ටික කාලයක් යනකොට, ඒ කියන්නේ සතියක් දෙකක් යනකොට අනිවාර්යයෙන්ම මේ app එක වැඩ කරන්නේ නැති වෙන පුළුවන්. ඒ වගේම ඔයා පරණ version එකක් අරන් පාවිච්චි කරනවා නම් ඒ වගේ app වලට දැන් CapCut ආයතනයෙන් access දෙන එකත් නතර කරලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයත් ඔයාගේ ෆෝන් එකට මේ විදිහට නීති අනුකූල නොවන විදිහට CapCut app එක දාගෙන වැඩ කරලා තියෙනවා නම්, වැඩ කරගෙන යනවා නම් අනිවාර්යයෙන්ම මේ මං කියපු ප්‍රශ්න හැම එකකටම වට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මං කොහොමවත්ම කියන්නේ නැහැ මේ විදිහට ඔයාට CapCut app එක පාවිච්චි කරන්න කියලා. හරි, මං අද කතා කරන දෙවනි CapCut Pro ප්‍රශ්නෙන් බේරෙන ක්‍රමය තමයි නීති අනුකූල වන ක්‍රම. ඉතින් මෙතනදිත් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාට පුළුවන් CapCut Pro පැකේජ් එක buy කරන්න. ඉතින් මෙතනදී සුළු මුදලක් Play Store එකෙන් හරි CapCut site එකෙන් හරි ඒ කට්ටියට pay කරලා ඔයාට මේ Pro පැකේජ් එක මාසෙටම හෝ අවුරුද්දටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ CapCut Pro app එක එහෙම මුදලක් දීලා පාවිච්චි කරන්න කැමති, ඒ සම්බන්ධව දැනගන්න ඕන නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාන්න. ඉතින් මේක කිසිම ප්‍රොමෝෂන් එකක් නෙවෙයි, ඔය කට්ටියට උදව්වක් විදියට කරන වීඩියෝ එකක් විතරයි කියලා මතක තියාගන්න ඕනි. හරි, අපේ දෙවෙනි නීති අනුකූල ක්‍රමය තමයි වෙනත් CapCut වගේම app එකක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ අපේ editing වැඩ වලට CapCut වගේම වැඩ තියෙන, CapCut වගේම අපිට වැඩ කරන්න පුළුවන් වෙනත් app එකක් පාවිච්චි කරන්න අපිට පුළුවන්. ඉතින් මෙතනදිත් මට කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමයි මේක කිසිම ප්‍රොමෝෂන් වැඩක් නෙවෙයි. ඒ කියන්නේ කිසිම app එකක් මම ප්‍රොමෝට් කරනවා නෙවෙයි, මම ලබපු අත්දැකීම්. මටත් මේ ප්‍රශ්න මේ විදිහටම තිබුණා. ඉතින් මම ලබපු අත්දැකීම් තමයි ඔයාලත් එක්ක මේ විදිහට බෙදාගන්නේ.
හරි මං ආයෙත් වීඩියෝ එකට එන්නම් මොනවද අපිට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් CapCut වගේ තියෙන ඇප්. ඉතින් මම මොකද මෙතනදී කිව්වේ CapCut වගේ ඇප් කියලා. අපිට Play Store එකට ගියාම ඕනි තරම් වීඩියෝ එඩිටින් ඇප් තියෙනවා. ඒ වගේ වීඩියෝ එඩිටින් ඇප් වලින් අපිට පොඩි වීඩියක් වුණත් හදාගන්න පුළුවන්. නමුත් CapCut ඇප් එක වගේ නෙවෙයි. ඉතින් ගොඩක් විට අපිට අවශ්‍ය වෙන ෆීචර්ස් මෙතනදී අපිට බලා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා CapCut ඇප් එකට සමාන ඇප් එකක් අපි මෙතනදී පාවිච්චි කරොත් අපිට මේ වීඩියෝ එඩිටින් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම රෙකමන්ඩ් කරන ඇප් දෙකක් තියෙනවා. පළවෙනි ඇප් එක තමයි VN ඇප් එක. දෙවෙනි ඇප් එක තමයි InShot ඇප් එක. ඉතින් මෙතනදිත් කෙනෙක් ඇහුවොත් මේ දෙකිනුත් මොකක්ද හොඳම ඇප් එක කියලා මම කියන්නේ InShot ඇප් එක. මොකද මම දැනට පාවිච්චි කරපු ඇප් වලින් CapCut ඇප් එකට පස්සේ හොඳම වැඩ ගොඩක් තියෙන්නේ InShot ඇප් එකේ. ඉතින් මෙතනදී තවත් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ඇප් දෙක විතරද මේ වගේ වැඩ තියෙන ඇප් තියෙන්නේ කියලා. එහෙම දෙයක් නෑ. තවත් ඕනි තරම් ඇප් තියෙනවා Play Store එකේ. නමුත් ඒවත් ගොඩක් විට CapCut ඇප් එක වගේ තමයි. මොකද අපිට ඒ ෆීචර්ස් පාවිච්චි කරනවා නම් එයාලගේ ප්‍රෝ පැකේජ් එකක් බයි කරන්න සිද්ධ වෙනවා. හරි ඊළඟ අපේ පොයින්ට් එක තමයි මම මෙච්චර මේ කියන InShot ඇප් එක මේකේ Pro Tool එකක්වත් නැද්ද? ඉතින් ඇත්තරම එහෙම දෙයක් නෑ. මේකේ Pro Tool තියෙනවා. ඉතින් මෙතනදී මම Pro Tool කියලා කිව්වට මේ tool ඇතුලේ තියෙන හැමදේම Pro නෑ. ඉතින් InShot ඇප් එක ඇතුලේ Pro Tool තිබුණට දැනට free තියෙන tool වලින් අපිට යම් කිසි වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ CapCut එකේ අපිට කරගන්න බැරි වැඩක් මේ InShot ඇප් එක ඇතුළතදී අපිට කරගන්න පුළුවන්. තවත් විදිහකට කියනවා නම් මේකේ free තියෙන ගොඩක් දේවල් CapCut ඇප් එකේ Pro විදිහට තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඔයා මතක තියාගන්න ඕනේ තවත් විශේෂ දෙයක් තියෙනවා. මම මේ හැම දෙයක්ම කියන්නේ මේ වෙනකොට තියෙන තත්ත්වය. මොකද මම එහෙම කියන්නේ InShot ඇප් එකටත් CapCut ඇප් එකට කරපු දේම කාලයක් යනකොට වෙන්න පුළුවන්. හරි අපි කොහොමද InShot ඇප් එක අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ? ඒක හරිම සරල දෙයක්. වෙනත් ඇප් අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා වගේමයි ඔයාට පුළුවන් Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා සාමාන්‍ය ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා වගේම මේ InShot ඇප් එකත් ඔයාගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම අද කතා කරපු දේවල් සම්බන්ධයෙන් විවිධ කට්ටියට විවිධ මත තියෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් මීට අමතරව වෙනත් අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක පහලින් කමෙන්ට් කරන්න. මොකද මේ වීඩියෝ එක බලන කට්ටියට වගේම මටත් ඔයාගේ අදහස ගොඩක් වටිනවා. ඒ වගේමයි මම අර කලින් කියපු නීති අනුකූල නොවන විදිහට ඔයාගේ ෆෝන් එකට ඔයා ඇප් එකක් දාගෙන කරදරේ වැටලා තියෙනවා නම් හරි විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා නම් ඒ සම්බන්ධව ඔයාගේ අත්දැකීමත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාගේ අත්දැකීම මේ සම්බන්ධව කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. ඒ වගේමයි අද මේ කියලා දුන්න InShot ඇප් එකෙන් ඊටම ලේසියෙන් වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් ඒ සම්බන්ධයෙන්ුත් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ කරුණු ටික තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වුණේ. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන් බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.